යසෝදරා මහරහත් තෙරණින් වහන්සේ තමයි මේ තුන් ලෝකේම පරම පවිත්‍ර ස්ත්‍රී රත්නය. ඉච්ඡරම පරම පවිත්‍රයි. එතුමියගේ සංසාරේටම තිබ්බා විස්මිත නෙත් යුගලක්. සංසාරේම පෝෂණය වෙච්ච විස්මිත නෙත් යුගලක් තිබ්බා. මොකද්ද මේ නෙත් යුගල S2? බඹසරයි පතිවෘතාවයි. අසංකේය 4කුත් කල්ප ලක්ෂයක් කසාද බඳින්න කලින් චරිතේ නසාගෙන නැහැ. කසාද බඳින්න කලින් යම්කිසි කාන්තාවක් යම්කිසි ගෑනු ළමයි නරක වැඩක් කරනත මොකක් හරි කවදාවත් යසෝදරාව එක්කලා නැහැ. අසංකේය 4කුත් කල්ප ලක්ෂයක්. ඔය යසෝදරා උත්තමාවිට කවුරු හරි මෙහෙම වඳිනකොට කාන්තාවක් එයාගේ ජීවිතේ දහස් ගණන් පව් ගෙවිලා යනවා. උච්චරානුභාවයි. කසාද බඳිනකල් ජීවිතේ නසාගෙන නැහැ කවදාවත්. අනිත් එක තමයි කසාද බැන්දට පස්සේ තමන්ගේ මිනිස්සෙ ඉදින් වෙන මිනිසුත් එක්ක ඉඳලා නැහැ. අසංකේය 4කුත් කල්පලක්ෂයක්. එක ජීවිතයක් නෙවෙයි, දෙකක් නෙවෙයි, තුනක් නෙවෙයි. පේවෙවි ඇවිල්ලා බඹසරටයි පතිවෘතාවටයි. ඒ නිසා ඈ වගේ කෙනෙක් සුදුසුම බෝධිසත්වයෙකුට මිසක් වෙන මිනිස්සෙකුට සුදුසු නැහැ. වෙන මිනිස්සෙක් යසෝදරා දිහා රාගසිතකින් බැලුවොත් හිස් පුපුරයි කියනවා. ඒ උත්තමාවිය දානේ බෙදෙන පිණ්ඩපාතේ වඩිනකොට දානේ බෙදෙන මිනිස්සෙක්වත් මෝන දිහා බලලා නැහැ කියනවා. බිම් බලාගෙන කියනවා පිරිමි පවා දම් බෙදන්නේ. කාන්තාව පවා දම් බෙදන්නේ බිම් බලාගෙන කියනවා. ඒ ලස්සනට තියෙන සඳක් වගේ රැස් විහිදෙන මෝන මිනිස්සුන්ට බලන්න අමාරුයි කියනවා. ඒ උත්තමාවිය දුරින් වඩිනකොට දැනෙන සැනසෙල්ල, ඒ උත්තමාවිය දම් පිළිගෙන ගියාට පස්සේ දැනෙන සැනසෙල්ල කොච්චරද කියනවනම් දම් බෙදපු මිනිස්සු වාජන බිම තියලා ඒ උත්තමාවිය හිටගෙන හිටපු තැනින් පස් අරගෙන මෙහෙම නල්ලේ තිලක තියනවා කියනවා. බුද්ධ කාලේ යසෝදරා මහෝත්තමාවිය පෙරම් පුරන සංසාරේ තමන්ගේ ඇස් දෙක වන් දරුවෝ දෙන්න දන් දෙද්දි සාදු සාදු කියලා අනුමෝදන් වෙච්ච බිරිඳ වෙලා ඈ ඉපදිලා තින කෝටි වාර ගන්න. ඈට පේනවා කියන කල්ප අසංකේයයක් යසෝදරා උත්තමාවියට. එක කල්පයකට දරුවෝ දෙන්න ගානේ දන් දුන්නත් දරුවෝ දෙන්න ගානේ දන් දීලා තිනවා අසංකේයයක්. තමන් බිරිඳ වෙලා දන් දීලා මහ බෝධිසත්වයෝ එහෙම එක කල්පයකට එක ජීවිතයක් දන් දුන්නත් තමන්ම බිරිඳ වෙලා බෝධිසත්වයන්ගෙන් දානෙට දීලා අසංකේය වාරයක්. ඒ කවදාවත් මේ මිනිහා මට මෙහෙම කරනවාද කියලා හිතිලා නැහැ. දන් දෙනකොටම හිතිලා තියෙනවා කියනවා. මගේ සැමියා යමක් පතනවාද ඒ ප්‍රාර්ථනාව ඉෂ්ට වේවා කියලා. බුදුරජාණන් වහන්සේ බුදු බව පැතීමට දෙවෙනි වෙනවා යසෝදරා ස්වාමියාගේ බුදු බවට ආශිර්වාද කරපේවා. අපි වෙනුවෙන් ඉක්මනට බුදු කෙනෙක් පහල කරවන්න ඒ පාරමිතාවන් පුරවන්න දාන වස්තුවක් වුණා යසෝදරා. නගර වාසීන්ට ලෝක වාසීන්ට දන් දෙද්දී ඒ දානෙ ඉුවේ යසෝදරා. තමන් දානට අරගෙන ගිහිල්ලා සමහර වෙලාවට දානෙට ඉල්ලන්නේ මේ බිරිඳ දෙන්න මට කියලා යකෙක් ඇවිල්ලා. බෝධිසත්වෝ බිරිඳ දන් දෙද්දී බෝධිසත්වෝ ඉස්සරහා පිටම අර යකා බිරිඳ වැරන් චරචර ගාලා අපලා තියෙනවා. යකාගේ දත් පාරක් ගානේ මගේ සැමියා බුදු වේවා කියලා ප්‍රාර්ථනා කළා තියෙනවා. සමහර මිනිස්සු ගෙනියලා තියෙන දාසකමට. එතකොට ඒ වළං හොදද්දි හොදන වළඳක් ගානේ තමන්ගේ ස්වාමියා බුදු වේවා කියලා ප්‍රාර්ථනා කළා තියෙනවා. අසංකේය වාර ගන්න. ස්වාමියා තපසට යද්දි තමන් පළවැල් නෙලාගෙන ගෙනලා තියෙන ආත්ම භාව අසංකේය ගාන. සමහරට ස්වාමියා භාවනා කරනවා. බිරිඳ පළවැල් අරගෙන එනවා. කොටියෙක් අර භාවනා කරන තාපසයාගේ ඇඟට පනින්න හදනවා. එතකොට කොටිය කුරුමානම් අල්ලලා පයින්නකොටම දුර ඉඳලා අරගෙන එන මේ පළතුරු කූඩේ විසික කළා බෝධිසත්වයේ කොටියයි අතරට පැනලා තමන්ගේ ස්වාමියා වෙනින් තමන් කොටියට බිලි වෙලා තියෙනවා.
ආත්ම භව අසංඛ්‍යය ගන්නවා. ස්වාමියා නොකරපු වැරදි වලට අහුවෙලා රජයෙන් දඬුවම් දෙද්දී මගේ ස්වාමියා බේරන්න කියලා ඉල්ලද්දී එහෙනම් මෙයා වෙනුවට තව කෙනෙක් හිරගෙට දාන්න ඕන කියද්දී තමන් හිරගෙට ගිහිල්ලා ස්වාමියාව බේරලා තියෙන ආත්ම භව අසංඛ්‍යය ගන්නවා. ඔය යසෝදරා උත්තමාවියට කවුරු හරි වැන්දොත් පව් දහස් ගණන් කෙවෙනවා. ඊට පස්සේ තමන්ගේ ස්වාමියා නොකරපු වැරද්දට අහුවෙලා ඉඳිද්දින් තමන්ගේ කනකර ඔක්කොම ගලවලා පොට්ටනියක් බැඳලා අර ගෙනියන හොරුන්ට දීලා ස්වාමියා ඇදගෙන ඇවිල්ලා තියෙනවා. ජීවිත ආත්ම භව අසංඛේය. ඒ වාගේ උත්තමාවියක්ගේ ප්‍රතිමාවක් නිර්මාණය කළා කියන්නේ මේකට මේ මුල් වෙච්ච පින්වතුන්ගේ ජීවිතේ ඓතිහාසික සංසිද්ධියක්. ඓතිහාසික සංසිද්ධියක්. කවුරු හරි කාන්තාවක් යසෝදරාවට වැඳලා නැත්තම් එයා ස්ත්‍රී භවයේ පවිත්‍ර භාවයට වැඳලා නැහැ ජීවිතේම. ඉතින් පවිත්‍ර භාවයක් එන්නේ කොහෙන්ද? ඒ පින රැස් කර නැත්තම්. කවදා හරි කෙනෙක් යසෝදරාවන්ට කවුරු හරි කාන්තාවක් මල් පුදලා නැත්තම්, සුවඳ පුදලා නැත්තම්, එතුමිය ළඟ දන ගහලා නැත්තම් ස්ත්‍රී භවයේ පිවිතුරු බවට ඇහැලා වැඳලා නැහැ. කරු කළා නැහැ. සක්කාර කළා නැහැ. මේ ලෝකේ උතුම් කාන්තාවන් එකතු වෙලා ඒ ගුණෙන් සෑයක් හදුවොත් මේ ගුණ බලයෙන් ඒ සෑයේ සිළුමින කොත තමයි යසෝදරා. එච්චර අනුභව සම්පන්න. ඒ උත්තමාවියගේ ගුණ කඳ මෙච්චරයි කියලා කියන්න බෑ. පෙරම් පුරණ සංසාරේ ස්වාමියා කිව්වොත් මේ සොඳුරි මම බඹසර රකින්න ආසයි කියලා. එක ඇඳේ ඉන්නවා මහත්තයාගේ ඇඟට අත තියන්න නැතු. එහෙම ඉඳලා තිනවා අවුරුදු 700කට ඉඳලා තිනවා. එක ඇඳේ ලස්සන කුමාරයයි ලස්සන කුමාරී ඇඟටවත් අත තියන්න නැතු ඉඳලා තිනවා. බඹසර රකමින් ආත්ම භව අසංඛ්‍යය ගන්න. ආත්ම භව අසංඛ්‍යය ගන්න. ඒ කියන්නේ යසෝදරාවගේ සංසාරේ කාම පෙරේතකම කියන එක නෑ. එයා යසෝදරාවගේ ඒ පෙරේතකම් නෑ. පිවිතුරු බරමයි තියෙන්නේ. එයා ඉක්මනින් අරහත්ත්වයටපත් වුණා. ඇය සුදුසු බෝධිසත්වයන් විතරයි. කවදාවත් මගේ නෝනා මං යාළු වෙන කෙනා මං බඳින කෙනා යසෝදරාවක් වේවා කියලා පතන්න එපා. ඇයි පතන්න එපා කියන්නේ? ඒක සැබෑ ප්‍රාර්ථනාවක් නෙවෙයි. ඒ යසෝදරාවක් වගේ බිරිඳක් ලැබෙන්නේ බෝධිසත්වෙක් වගේ කෙනෙකුට. බලන්න තමන් බෝධිසත්ව ගුණ තියෙනවද කියලා. බෝධිසත්වෙක් වගේ කෙනෙක් යම් කිසි කෙනෙකුට ලැබෙන්නේ එයා යසෝදරාවක් වගේ වෙන්න ඕන. එච්චරයි. පැහැදිලිද? ඉතින් ඒ නිසා පින්වතුනි යසෝදරාවයි මහ බෝධිසත්වයේ කිරි දියයි වගේ මුහු වෙලාම යනවා. මුහු වෙනවා. ඒ ජීවිත දෙක මුහු වෙනවා. කිරි දියයි වගේ. ඉතින් මේ පරම පවිත්‍ර උත්තම ස්ත්‍රී රත්නය මහා රහත් බවට පත් වෙලා මේ ලෝක ධාතුව සෙලවෙන තරම් ඉරිදි ප්‍රාතිහාර්ය පාලා පිරිනවම් පෑවේ. රජගහ නුවර මහා ස්තූපයක් කරලා තියෙනවා යසෝදරා මහා ස්තූපය. අද ඒ ස්තූපේ නටපුම්වත් නැහැ. එනමුත් මේ ලක්දිව උඩුපිල කඩුවල පැත්තේ තියෙන උඩුපිල කියලා. එහි තියෙනවා මෙහිණි ආරාමයක් අනගාരികා සපෝ. එහි තියෙනවා යසෝදරා මාෂය. ඉතින් මේ යසෝදරා උත්තමාවිගේ ගුණ කඳ කවුරු හරි පින්බලේ ඇති කාට හරි. දැන් අර එක ඉතාලියේ ඉන්න නෝනා කෙනෙක් ඊමේල් එකක් එවලා තිබ්බා. පස්සේ මට ඒ නෝනා පින්කමකදී මුණ ගැහුණා. ඒ කතෝලික කෙනෙක්. මේ යසෝදරා උත්තමාවිය ගැන බණ අහලා දවසක් ඒ රූපේ හොයාගෙන පින්තූරයක් හදලා ඉටි පහනක් පත්තු කරලා වැඳලා. කතෝලික කෙනෙක්. එයා
හැමදාම කෑම කනකොට වතුරත් එක්ක වයින් බොනවා. ඒ වයින් බොනවා ඒ ගෙදර සුරාව කියන එක තහනම් දෙයක් නෙවෙයි. නමුත් පින්වතුනි අර යසෝදරාවට පහන තිබ්බ දවසේ රාත්‍රියේ සුදු ඇඳගත් කෙනෙක් යාට කියලා උඹ ආයේ බොන්න එපා කියලා. දැන් හීනියා. මම නැගිට ගානක් නැහැ. කලින් විදිහටම මේ කෑම මේසේ හදලා අර කලින් විදිහටම තියලා දැන් මෙයා කෑම කන ගමන් මේ කෝපේ අල්ලලා බොන්න හදන අප්පිරිය. වමනේ යන්නේ නෝ. දැන් අවුරුදු 3ක් ඇය බොන්නේ. යසෝදර උත්තමාවියට හිතේ ඇතිවෙච්ච පැහැදීමෙන් අන්‍යාගමික කෙනෙක්ගේ හිත සුවපත් කරපුවාට. කාන්තාවන්ගේ රෝග ගොඩාක් නැති වෙලා යනවා මේ උත්තමාවියට වැඳ ගම. කෙල්ලන්ගේ ජීවිතවලට පුදුම ආශිර්වාදයක් එනවා මේ උත්තමාවියට වැඳ ගම. යම්කිසි දුවෙක් වැඩිමාල් වෙලා ලොකු ළමෙක් වෙලා ඒ කෙල්ලගේ අතින් හදන ඒ උත්සවයට හදන කිරිබත් කැවිලි ඒ ළමයා අතින් මේ උත්තමාවියට පූජා කරවලා ජීවිතේ බාර කළොත් ඒ කෙල්ලගේ ජීවිතේටම ආශිර්වාදය. පතිකුලයට යන යම්කිසි කතා යසෝදර උත්තමාවියට මලින් පහනින් පුදලා ආශිර්වාද ගත්තොත් ඒ ජීවිතේටම ආශිර්වාදය. ඕවා නැති වෙලා තිබ්බේ මිනිස්සු අතරේ. අද මේ පන්සලේ වෙහෙරේ යසෝදර විහාරයක් හැදුවා. හරිම ලස්සන ප්‍රතිමාවක් හැදුවා. මේ ගමේ පින්වන්ත කෙල්ලෝ ඉන්නවනම් පින්වන්ත කතුන් ඉන්නවනම් ওই උත්තමාවියගේ ආසනේ මල්ලිස් වෙන්නේ නැහැ. නමුත් ওই උත්තමාවිය වැඩි ඉන්න තැන ආසනේ මල් නැති වුණොත් එකෙන් තේරෙනවා මේ ගමේ පින්වන්ත අය අඩුයි කියලා. ඒ නිසා ඔයාලගේ ජීවිතේ දූලගේ විභාගවලදී විශේෂ කටයුතු වලදී ඇවිල්ලා මේ උත්තමාවියට වඳින්න. යසෝදර උත්තමාට වඳින පොතක් ඔය තියෙනවා මහමෙවුනාවේ. සත්‍යක්‍රියා කරන හැටි තියෙනවා. එතකොට ඔයාලගේ ජීවිතේ දුකක් ඇති වුණාත් මට දුක කියන්න කෙනෙක් නැහැ කියලා කෙල්ලෝ හරියට වැළපෙනවනේ. මේ උත්තමාවිය ළඟට එන්න. ඒ උත්තමාවියේ ගුණ කදම්බේ විසිරි පැතිරිලා තියෙනවා මේ විශ්වය පුරා. ඔයාලට ලොකු ආශිර්වාදයක් වෙයි. ලොකු ආශිර්වාදයක් වෙයි. ඔයාලගේ ජීවිතවල ගින්දර නෙවෙයි. දැන් මේ කටින පින්කමට සමගාමීව පුදුම පින්කමක් මේ කළා තියෙනවා. හැබැයි ඉතින් මේ ළමයිට මේ බණ අහන්න නොලැබුණා නම් මොකවත් නෑ මේවා. ධර්මයේ ඇසීම නිසාමයි. ඒ නිසාම අද මේ ධර්ම දානයත් රූපවාහිනියෙන් විකාශනය කරලා ලක්ෂ සංඛ්‍යාත පිරිසකට අහන්න සලස්වනවා. මේ ළමයිගේ ජීවිත මේ වෙනස් කළේ ධර්මයේ නිසා. ඔයාලගේ ගමට යසෝදරා උත්තමාවිය වැඩියේ කවුරු හරි බණක් ආපු නිසා. ඒ නිසා දුවේ පුතේ අම්මේ තාත්තේ බණක් අහන්න. ශ්‍රද්ධා රූපවාහිනී ලක්විරු ගුවන් විදුලි ඊට අදාළ YouTube channel තියෙනවා. බණ ටිකක් අහන්න. හැබැයි බණ විදියට කුණු හරප ඕපදූප දේශපාලන කතා ඒව අහන්න එපා. තෙරුවන් ගැන පැහැදෙන පන්සිල් රකින්න හිතෙන ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් වෙන නිවනට කැඳවන එවැනි දහමක් අහන්න. ඔයාලගේ ජීවිතයේ සුවපත් වේ. කටින මහ පින්කමේ ආනුභව බලයෙන් තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් යසෝදරා මහෝත්තමාවියගේ ආනුභව ගුණ තේජසින් ඔබට සිත් වේවා. දුක් දුරු වේවා. සියලු යහපත සැලසේවා. මේ රැස් කරගන්න පින් බලෙන් සංසාර දුකින් නිදහස් වෙන්න වාසනාව ලැබේවා. උද්ධං සරණේ සිරසදා